ඔයාලා හිතන්නකෝ මේ පන්ති රැක් ගත්ත පුතෙක් කියලා. දැන් වෙලාව 3:25යි. මේ ක්ලාස් එක පටන් ගන්න තව තියෙන විනාඩි 5යි. ඉතින් මේ විනාඩි 5 ඇතුළත මේ පන්තියේ සුපිරියක් තමයි. එහෙනම් යංකෝ බලන්න. A few moments later. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. විදිහට සර්ලා කිව්වනේ ඔතන ඒ කියලා. මම කිව්වනේ විනාඩි 10 ෆරක් වෙලා යන්න කියලා. අයියෝ අදත් මේ සම්පූර්ණ අහගන්න යනවනේ. දැන් බලන්නකෝ හැමදාම සෑහෙන පරක් වෙලා ඈ. ඇයි? ඒවා කතා වෙන්න. දැන් හැමදාම සෑහෙන පරක් වෙලා. දැන් මෙව අපේ සල්ලිනේ. දැන් 16 Pro Max එකක් වුණත් ගන්න තිබ්බ සල්ලි වේවා. හරිද? 17 Pro Max එකක් වුණත් අපි හරියට එකතු කරා. 19 එක ලබන අවුරුද්ද දෙනවා. දැන් බලන්න කාලය යනවා සමානයි කියනවා. මට බොහොම සමා වෙන්න. ඔයාලා මේ වගේ දේවල් වෙන්නේ නැහැ. Oh no. මේ දේවල් මේ ක්ලාස් එකේ සාමාන්‍යයි. මේ දේවල් හැමදාම A few moments later. Hi guys. ඔයාලා මෙතන මේ වීඩියෝ එක බලන හන්දා මම හිතුවා මේ කට්ටිය වඳුරලා දෙන්න. ඉතින් මේ ඉන්නේ මේ ක්ලාස් එකේ ඉන්න ගේම් බෝයි. ඇත්තටම මෙයා දන්නේ ගේම් ගැන විතරයි. Oh no. ඔය ටර්ම් ටෙස්ට් වගේ දවස්වල නම් මෙයාගේ පේපරේ රවුන්ඩ් Huh? මම මේ දැකලා තියෙන හන්දා ඔයාලා කියන්නේ. මෙයා තමයි මේ පන්ති බැච් එක. මෙයා තමයි හැම පේපර් වලම වැඩිපුර ලකුණු තියෙන්නේ. Huh? මේ පන්ති ලීඩර්. එහෙම තමයි යා හිතාගෙන ඉන්නේ. කවුරුත් නම් හිතන්නේ නැහැ. මේ ඉන්නේ මේ ක්ලාස් එකේ TikTok බලන දෙන්න. මේ දෙන්න තමයි මේ පන්තියේම අය නරක කරන්න හදන්නේ. Oh no. වීඩියෝස් බලනවා ටීචිටියත් යාළුවා ගානක් නෑ. ඉතින් මෙයාලා ගැන නම් කතා කරන්න දැන් එක්සෑම් ලකුණුත් හොඳටම අඩුයි. මේ ඉන්නේ පම්බෝරි දුලා අය ගයි. තමයි මේ පන්ති කට්ටිය මට කතා කරන්නේ. එයාගේ වැඩේ ඉතින් සර් එන්න එකයි. අනිත් ඔක්කොම ටික අල්ලගෙන හොඳ දේශනක් තියෙනවා. හැබැයි මේ දහම් පාසලේ කටික තරගෙත් නේ හොඳ රෑන්ක් එකක් තියෙනවා. Okay guys, back to video. A few moments later. දවසක මම ඔය මිනිස්සගේ හෙලිකොප්ටරේට මොඟක් හරිම කරනවා. හොල්මන් උනත් කන්ෆියුස් වෙනවනේ මෙයාගේ සද්ද ඇහුනම. හරිද ඔය එහෙම ලියා ගන්න පොත අරන් මේ ගන්න. මෙන්න මෙහෙම. සර් පොත නෑ. ඊ මගේ පොත නෑ. ඊ මං ගෙනව නෑ. අචින්තිතම් පිබවති. චින්තිතම් විනස්සති. ගිහිලා පොඩි වරන් ඉන්න. සාදු සාදු සාදු. ඔන්න දැන් පටන් ගන්න ගුටි වැඩ පූජාව. මේ ක්ලාස් එකේ ඉන්න කිසිම කෙනෙක් ඉතින් කවදාවත් පොතක් ගේන එකක් කිය. 1 hour later. මේ වගේ දේවල් නම් මේ ක්ලාස් එකේ විතරක් වෙනවා. මේ වගේ දේවල් නවත්තන්න තමයි හොර්නන් කවුන්සිලෙන් මාව පත් කරලා දෙන්නේ. මේකත් ඉතින් normal දවසක්. ළමයි